සුබ දවසක් ඉතින් හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම ගෙනාවා මගෙන් ගොඩක් කට්ටිය රික්වෙස්ට් කරපු චයිනා වලින් ඉඳන් ශ්‍රී ලංකාවට අයිටම් ගෙනල්ලා සෙල් කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ Alibaba account එකක් create කරගන්න හැටි. ඒක නම් මේක වීඩියෝ එක නම් ගොඩක්ම ලේසි වීඩියෝ එකක්. මේක ලොකු දෙයක් නෑ. මම හිතනවා හැමෝම දන්නවා ඇති කියලා. Alibaba account එකක් කොහොමද create කරන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම google.com එකට ගිහිල්ලා Google එකේ අපි ගහන්න www.alibaba.com කියලා ගහන්න ඕනි. මෙන්න මෙතන ගහලා මේ වෙබ්සයිට් එකට අපි යන්න ඕනි. ඊට වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතකොට මේකේ තියෙන මේ alibaba.com කියලා තියෙනවා යට. එතනට ගිහිල්ලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. right ඔයගොල්ලන්ට Alibaba එකේ dashboard එක මෙහෙම තමයි පේන්නේ. මෙතන තියෙනවා sign in කියලා option එකක්. ඒ sign in කියන option එකට අපි යන්න ඕනේ. අපි sign up තමයි වෙන්න ඕනේ. මුලින්ම මේක register වෙලා ඉන්න ඕනේ. ඒකෙන් හින්දා අපි මෙතන sign in කියන option එකට ගිහලා මෙතන Google එක හරහා ඔයගොල්ලන්ට register වෙන්න පුළුවන්. මේ process එක මම හිතනවා මේක ගොඩක් කට්ටිය දන්නේ නැති කියලා මම හිතන්නේ මේක ලොකු මේ theory එකක් නැහැ. easy ඔයගොල්ලන්ට register වෙන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එකෙන් ගොඩක්ම ફોකස් කරේ මුලින් ඉඳන්ම යන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගේන්න තියෙන්නේ කරේ. ඊළඟ වීඩියෝ එකේ ඉඳන් අපි වීඩියෝ සීරීස් එකක් විදිහට මේක ගෙනියලා ඉවර කරමු. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ දැනුමක් මේ ඉම්පෝර්ට් එක ගැන අයිඩියා එකක් තියෙනවා. ඉතින් බලන්න ගිහිල්ලා මුලින්ම මෙතනින් මේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඩෑෂ්බෝඩ් එකේ මේ හරිය තියෙනවා. ඔයගොල්ලන්ට මේ නිව්සීලන්ත කියලා වැටලා තියෙනවා. ඒක ඔයාගේ ශ්‍රී ලංකන් කන්ට්‍රි එකට වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේකේ LKR වලින් තමයි prices පෙන්වන්නේ. ඒක ඔයගොල්ලන්ට කැමති නම් USD වලට කන්වර්ට් කරගෙන ඔයගොල්ලන්ට ඕනේ කරන්සි එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන නිව්සීලන්ත කියන එක අපි ශ්‍රී ලංකන් දාගමු. ශ්‍රී ලංකන් දාගන්න ඕනේ. ශ්‍රී ලංකන් එක අවශ්‍යම දෙයක් නෙමෙයි. ඔයගොල්ලන්ට උතන USD උනත් දාගන්න පුළුවන්. ශ්‍රී ලංකන් කරන්සි එකේ පෙන්වන්න නිසා තමයි අපි උතන ශ්‍රී ලංකන් කියලා දාගන්නේ. එතකොට ඔයාලට ලේසි. මෙතන ශ්‍රී ලංකන් ගහලා වෙලා postal code එකට ඔයාලා ඉන්න තැන postal code හොයාගෙන ගිහුවට ඒක ඉෂුව එකක් නැහැ. ශ්‍රී ලංකාවේ කරන්සි එකෙන් පෙන්නනවා. right okay ඔයගොල්ලන්ට දැන් පෙනේ පහළට ගියාට පස්සේ item වල prices පෙන්වන්නේ LKR වලින්. එතකොට ඔයාලට ලේසියෙන් idea එකක් ගන්න පුළුවන් මේකේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මේක තමයි අත්තම කොහෙත් එහෙම මේකේ ලොකු theory එකක් නැහැ. මේකේ ඔයගොල්ලන්ට ඕන නම් item sell කරන්න හිටම් පුළුවන් මේ Alibaba site එකේ. buy වගේම selling වගේ කරන්න පුළුවන්. ඔය කම්පැනි එකක් තියෙනවා නම් ඒක register වෙලා sell කරන option එකකුත් මේකේ තියෙනවා. ඒක මම කිව්ව ගොඩක් අමතර ඔයගලන්ට දැනගන්න ඕනේ නිසා මේකේ ඕනනම් ඔයගලන්ට ගිහිල්ලා මේකේ settings වල තියෙනවා profile එක ඔයාගේ නම ගම විස්තර දාලා ඒක fill කරගෙන complete කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔයාට පුළුවන් ඒ ටික complete කරගෙන තියාගන්න. මොකද item එක select කරනකොට ඒ ටික අහනවා. ඒ කියන්නේ check out එක දෙනකොට. ඉතින් මේ වීඩියෝ එකෙන් ගොඩක් දුරට අද ওই ටික තමයි මට කියලා දෙන්න තියෙන ඔයගලන්ට. මේක ගොඩම ලේසි වීඩියෝ එකක්. ඒකින් හින්දා ඉතින් ඊළඟ වීඩියෝ එක අපි බලමු මොකද්ද මේක ඊළඟ වීඩියෝ එක එන්නේ කියලා මම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට එන්න කලින් වීඩියෝ එක මොකද්ද කියලා කියන්නම්. ඉතින් අද දවසට මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් මොනවාම හරි ඉෂුව එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක සම්බන්ධව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට කමෙන්ට් එකට රිප්ලයි කරන්න නැත්නම් වීඩියෝ එකක් මට කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් අදට මම සමුගන්නවා. මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක subscribe කරලා මට support එකක් දෙන්න මේ වගේ වීඩියෝ ඉස්සරහට ගේන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.